ඔන්න ආයිබෝන් යාළුවනේ මේ වීඩියෝ එක විශේෂ වෙන්නේ අපේ ඇම්ප් හදන මල්ලිලාට තමයි. ඒ කියන්නේ PCB ගෙනල්ලා පවර් ඇම්ප් වගේ හදන මල්ලිලාට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් මුල ඉඳන් අගට හොඳට බලන්න මේ වගේ විස්තර සහ ගන්නෙ කොහොමද කියන සියලුම දේ ගැන පැහැදිලි විස්තරයක් කියනවා. ඉතින් හොඳට අහගෙන ඉන්න. ඉතින් මේවා මේ පොඩ්ඩක් වෝල්ටේජ් වැඩි ට්‍රාන්ස්ෆෝමර් තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ 35 45 අතර වගේ තමයි තියෙන්නේ. ඇම්පියර් 5 6 7 අතර වගේ ට්‍රාන්ස්ෆෝමර් තමයි තියෙන්නේ. ඔන්න ඕගොල්ලෝ PCB ගෙනල්ලා සාමාන්‍ය වොට් 400 වොට් 500 වගේ ඇම්ප් එකක් හදනවා නම් 500 500 දෙකක් දාලා 1000 කරලා එහෙම හදනවා නම් ඔන්න එහෙම දානවා නම් ට්‍රාන්ස්ෆෝමර් දෙකක් දාන්න වෙනවා. තනි ට්‍රාන්ස්ෆෝමර් නම් 1000 හදන්න බෑ. 500ක් 600ක් වගේ හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඩුවල් සප්ලයි තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර් වල මිල ගණන් එක්ක මම විස්තරේ කියන්නම්. මුලින්ම මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක පෙන්නන්නම්. මේක මේ පොඩි වෝල්ටේජ් උත් තියෙනවා. මම මේ ට්‍රාන්ස්ෆෝමර් වල පොඩි වෝල්ටේජ් ගණන් තියෙනවා. මම ඒවා කියන්නේ නැහැ. ලොකු වෝල්ටේජ් එක විතරයි ඕගොල්ලන්ට කියන්නේ. 36 තමයි මේකේ ඉන්නේ. සාමාන්‍යයෙන් ඇම්පියර් 5 වගේ එන එකක් තමයි මේක. මේ ට්‍රාන්ස්ෆෝමර් ඒගොල්ලන්ට රුපියල් 3500න් දෙන්න. හරිද? ඊළඟට ඕගොල්ලන්ට පෙන්නන්නම් මම මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් වර්ගෙන් දෙකක් තියෙනවා. ඒ ට්‍රාන්ස්ෆෝමර් එක නම් ඇම්පියර් 7ක් වගේ එනවා. වෝල්ටේජ් එක එන්නේ 44යි 44. හරිද? 44යි 44 ඇම්පියර් 7ක් වගේ එනවා. ඉතින් ඔන්න ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඉතින් මේ තියෙන්නේ සෙට් වලින් ගලවපු ඔරිජිනල් ට්‍රාන්ස්ෆෝමර් ඔරිජිනල් සෙට් වලට ආපුවා තමයි තියෙන්නේ. පයනියර් සෙට්, යමහා සෙට් වගේ ඒවට ආපු ඔරිජිනල් ට්‍රාන්ස්ෆෝමර්. ඉතින් බය නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. තඹ කොයිල් එකේ කොපර් කොයිල් එකේ ඉන්නේ ඇලුමිනියම් නෙමෙයි කොපර් හොඳ කොයිල් එකේ ඉන්නේ ඔරිජිනල් ට්‍රාන්ස්ෆෝමර්. ඉතින් ඒක 44යි 44. මේක අපි පෙන්නුවේ 36යි 36. ඒක 3500යි. මේක රුපියල් 4000කට දෙන්නම්. මේ දෙකෙන් ඕන එකක් 4000 ගානේ ගෙන 4000 4000 8000. දෙකම 4000යි නේ මේ කිව්වේ. එකක් 4000යි. ඊළඟට මේ තියෙන්නේ අකායි ඇම්ප් එකකින් ගලවපු ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි. අකායි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් ඔයගොල්ලන්ට පේනවා. මේවා පට්ට බරයි මෙහෙම තිබ්බට. ඉතින් ඔන්න හොඳ ලෝ එකක් ගන්න පුළුවන් විදිය හොඳ ට්‍රාන්ස්ෆෝමර් එකක්. ලෝ ඇම්ප් එකක් එහෙම හදන අයට ඒක 40යි 40 ඊට අමතරව 15යි 15 පොඩි ලයින් එකකුත් එනවා. ඉතින් මේ හැම එකකම ඔය වගේ 19 15 12 වගේ ලයිනුත් එනවා. මම ඒවා ගැන විශේෂයෙන් කියන්නේ නැහැ. ඒවා වැඩකුත් නැහැ බලලා. ඉතින් ලොකු වෝල්ටේජ් එක විතරයි කියන්නේ. ඒ ට්‍රාන්ස්ෆෝමර් එකත් ඔයගොල්ලන්ට රුපියල් 4000කට දෙන්නම්. ඊළඟට දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගැන කිව්වා. මෙතන එක වගේ දෙකක් තියෙනවා. ඒක කිව්වා මේක කිව්වා. ඊළඟට තව ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ඒක ඇම්පියර් 6 7 වගේ අතර එනවා. 36යි 36. හරිද? මේකත් 36යි 36 තමයි. ඒක ඇම්පියර් 5. මේක 36යි 36 ඇම්පියර් 7ක් වගේ එනවා. ඉතින් ඒ ට්‍රාන්ස්ෆෝමර් එකත් ඕගොල්ලන්ට ගැටලුවක් නැහැ. රුපියල් 3500න් එකක් දෙන්න මේකත් දෙන්න. ඕන්න ඉස්සර වෙන කෙනාට ඇම්පියර් වැඩියෙන් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක ගන්න පුළුවන්. මේක 5 මේක 7 දෙක මේ වුණාට 3500යි වෙන්නේ. හරිද? මේ ඔක්කොම ඔරිජිනල් සෙට් වලින් ගලවපු ඔරිජිනල් කොපර් තියෙනවා තමයි. ඉතින් මම නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. WhatsApp එකට ඇඩ් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියෙනවද කියලා අහලා ඒ අදාළ ට්‍රාන්ස්ෆෝමර් එක. ඒකට අදාළ ගාස්තු කලින් ගෙවන්න වෙනවා. කෑෂ් ඔන් ඩෙලිවරි නම් නවත්තලා තියෙන යාළුවනේ දැන්. සම්පූර්ණ ගාස්තු ගෙවුවට පස්සේ ඔයගලන්ට ඩෙලිවරි කරලා දෙනවා ප්‍රයිවට් කුරියර් හරහා. ඉතින් ප්‍රයිවට් කුරියර් හරහා ඩෙලිවරි කරලා දුන්නාම ඔයගලන්ට තියෙන්නේ කුරියර් අරන් එන එක්කෙනාට ඩෙලිවරි ගාස්තුව ගෙවලා ගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් මේ තවත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් ඔන්න යාළුවන්ගෙන් සමුගන්න. මේ ට්‍රාන්ස්ෆෝමර් 5 විතරමයි තියෙන්නේ. මේ වගේ වයි ලේසියකට ඔයගලන්ට ඔරිජිනල් ඇම්ප් වලින් ගලවන්නේ හම්බෙන්නේ. අපිටත් තියෙන්නේ මෙච්චරයි. ඔන්න ඉතින් ඒ ටික දීලා දානවා. දුන්නට පස්සේ කවදායිද කියන්න මමවත් දන්නේ නැහැ. ඉතින් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එකකින් සමුගන්නවා. ගොඩක් ස්තුතියි සියලු දෙනාටම.